මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබට ලෝවැසියන්ටත් උතුම් රත්නත්‍රය සරණ ලැබේවා. මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. තුල ක්‍රියාත්මකයි. කන තුල මුලාවක් අපි තුල ක්‍රියාත්මකයි. ඇස කන නාසය දිව කය මනස තුල මුලාවක් අපි තුල ක්‍රියාත්මකයි. එතකොට මේ මුලාවට පත්වීම, මුලාවෙන් ලෝකයේ අත්දැකීම පදනම් කරගෙන අපි තුල පවතින චින්තනය, අපි තුල පවතින වැරදි කල්පනාව, මෝහ සහගත බැල්ම, මෝහ සහගත දැක්ම, මෝහ සහගත ඇස්ම, මෝහ සහගත සිතුම පින්වත්නි අයින් කරගන්න. හරියට මේ සංඥාවම පදනම් කරගෙන සංඥාවෙන්ම නිදහස් වෙන විදියයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ. සංඥාවෙන්ම නිදහස් වෙන විදිය. ඒ කියන්නේ සංඥාවෙන් නිදහස් වීම පිණිස සංඥාව දියුණු කරන්න. මොනවද? දැන් තමා තුළ අපි තුළ පවතින්නේ රාග සහගත ජීවිතයක්, රාග සහගත පැවැත්මක්, ද්වේෂ සහගත පැවැත්මක් අපි තුළ පවතින්නේ පුද්ගලයා තුළ පවතින වැරදි සංඥාව පදනම් කරගෙනයි. සත්‍ය වශයෙන්ම සාරයක් ඇත කියන සංඥාව තුළ පිහිටා නොයෙක් සංඥාවන් තුළ මුලාවෙන් දකිනකොට ඒවා තුළ නොයෙක් වටිනාකම් අපට පේනවා. ඒ වටිනාකම් වලින්ම අපි ඇන්දෙනවා. වටිනාකම් වලින් ඇඳුනාට පස්සේ ඒවා තුළ සාරයක්, සුඛ සහගත බවක්, ප්‍රියජනක බවක් අපට පේන්න පටන් ගන්නවා. එතකොට අපි ඒවා තුළ මුලා වෙච්ච ස්වභාවයකින් ඒවා අත්දකිනවා. ඒ නිසා දැන් බුද්ධ දේශනාවේ එක දේශනාවක් තියෙනවා රාගස්ස බික්කවේ අභිඤ්ඤාය පංච ධම්මා භාවේතබ්බා. මහණෙනි, රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම, අභිඤ්ඤාය විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස ඔබ විසින් පංච ධම්මා භාවේතබ්බා, ඔබ විසින් භාවිතා කළ යුතුයි ධර්ම පහක්. කතමේ පංච, මොනවද ඒ පහ? අසුභ සංඥා, මරණ සංඥා, ආදීනව සංඥා, ආහාරේ පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනවිරත සංඥා. රාගස්ස බික්කවේ අභිඤ්ඤායි ඉමේ පංච ධම්මා භාවේතබ්බාති. මේක තියෙන්නේ රාගාභිඤ්ඤා සූත්‍රය කියලා සූත්‍රයක. දැන් බලන්න, රාගය පිහිටන්නේ අපි තුල පවතින ඇසින් අත්දකින ලෝකයේ තුල පවතින රූප සංඥාව පදනම් කරගෙන. එතකොට රූප සංඥාව තුල මම, මගේ ආත්මය කියලා නিত্য සුඛ ආත්ම සාරයකින් ඇස ඉදිරියට එන රූපය තුල අපි තුල දැක්මක්, අල්ලා ගැනීමක් පවතිනවා. ඉතින් මේ අල්ලා ගැනීම පවතින තාක්කල් අපිට යථාර්ථ අවබෝධය කරා යන්න බෑ. එතකොට රාගී විශිෂ්ට ඥානින් දැන ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ මතක් කරන රාගස්ස බික්කවේ අභිඤ්ඤාය පංච ධම්මා භාවේතබ්බා. රාගයේ විශිෂ්ට ඥානින් දැනීම පිණිස ධර්ම පහක් වඩන්න කියලා. ධර්ම පහක් වැඩි යුතුයි. එතකොට එකක් තමයි අසුභ සංඥාව. Tamanගේ ආයතන ලෝකයක්, ස්කන්ධ ලෝකයක් සුභ වශයෙන් අල්ලගත්තාමයි ඒවා උපාදානීය වෙන්නේ. ඒවා උපාදානීය වෙන්නේ. ඉතින් උපාදානයේ නොපැවැත්ම පිණිස අසුභ වශයෙන් මේවා තුල, ඒ කියන්නේ අසුභ වශයෙන් අතිරේකව බලෙන් හදනවා නෙමෙයි. අසුභයි කියලා බලෙන් හදනවා නෙමෙයි. ඒකේ ඇත්ත తත්වේ දකින්න එකයි අපි උත්සාහ කරන්නේ. අපි සුභ වශයෙන් බලෙන් දැකලා තියෙනවා. ඒක සුභ වශයෙන් අපිට සුභ වශයෙන් අපි දැක්මක් පවත්වනවා. ඒක ඔක්කොම වෙන්නේ මෝහ සහගත ලෝකයේ අල්ලා ගැනීම පදනම් කරගෙන. මෝහයෙන් ලෝකයේ අල්ලගත්තාම අල්ලගත්ත ලෝකයේ සුභ වශයෙන් පේන්න පටන් ගන්නවා. නමුත් සුභ වශයෙන් පේන්නේ මෝහය පදනම් කරගෙන. ඉතින් අමෝහ සහගතව, විද්‍යා සහගතව ලෝකයේ දකිනකොට ඒ විද්‍යා සහගතව දැකින ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ පුහුණු කරන්නේ අසුභ සංඥාව. ඒ කියන්නේ මේවා වෙන් වශයෙන් මොනවද මේකේ සුභ වශයෙන් ගන්න තියෙන සාරය? මොනවද මේකේ සත්‍ය වශයෙන් තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා ගන්න පුළුවන් සාරය මොකක්ද? එහෙම හිත කල්පනා කරන. එතකොට එයාට පේනවා සත්‍ය වශයෙන් සුබයි කියලා කතා කරන්න, යහපත් කියලා කතා කරන්න, හොඳයි කියලා කතා කරන්න මේවා තුල දෙයක් නැහැ කියන එක තේරෙනවා අසුබ සංඥාව වඩනකොට. සුබ වශයෙන් සංඥාව පිහිටලා තියදී ඒකම ඉලක්ක කරගෙන අසුබය දකිනවා.
අසුභ සංඥාව දියුණු කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා මරණ සංඥාව වඩන්න කියලා. එතකොට මරණ සංඥාව වඩනකොට මරණ සංඥාව කියන්නේ මේ ඉපදිලා මැරිලා යන කතාවම නෙමෙයි. අපි හැම වෙලාවකම මේ ආයතන ලෝකෙන් ස්කන්ධ ලෝකයේ හරහා ස්කන්ධ ලෝකයේ ආයතන ලෝකයේ හරහා මෙරි නැවත පහළ වෙනවා. ස්කන්ධයන්ගේ බිඳීමක් නිතර සිද්ධ වෙමින් පවතිනවා. දැන් මේ බණ ඇහෙන වෙලාවේ පවා ස්කන්ධයන්ගේ බිඳීම කන්දානම් බේදෝ කියන යථාර්ථයේ සිද්ධ වෙමින් පවතිනවා. ඒක අපිට පේන්නේ නැහැ. ඒක පේන්නේ නැත්තේ ඒක ඇසට ගෝචර නොවන නිසා. ඒක කනට අහලා තේරුම් ගන්න බැරි නිසා ස්කන්ධයන්ගේ බිඳීම මරණ සංඥා වඩනකොට තමයි අර රාගස්ස බික්කවේ අභිඥාය රාගය පිළිබඳ විශිෂ්ට ඥානයක් උපදින්නේ. මේ ඉතින් මේක මේ රාගයක් හදාගන්න හේතුවක් මේවා තුල නැහැ. නිරන්තරයෙන්ම මරණය ඉදිරියේ අපි වාසය කරන්නේ. මරණ දුකකට අපි පත් වෙලා ඉන්නේ කියලා මේක ඉතින් බොහොම පැහැදිලිව දැක ගන්න පුළුවන්. එතකොට මේ දැක්ම තුල යාට යථාර්ථ අවබෝධයේ පැත්තට විවෘත වෙනවා. එතකොට අර රාගය පදනම් කරගෙන Tamanගේ හිත තුල ගොඩනැගිච්ච චින්තන රටාවට ප්‍රතිවිරුද්ධව විරාගී චින්තනයක් ඒ ශ්‍රාවකයා තුල මතුවෙනවා. ඒතර මරණ සංඥාව කියන්නේ මරණීය නියතයි ජීවිතය අනියතයි ඔය පදනම මතම දකින්න එක නෙමෙයි. ඒකත් හොඳයි. ඒක දකින්න ඕන. ඒක දැකලා අර ස්කන්ධයන්ගේ බිඳීම ක්ෂණික මරණය කියලා අපි ධර්මී කතා කරන යථාර්ථයේ දකින්න ඕන. ඊළඟට ආදීනව සංඥා. රාගස්ස බික්කවේ අභිඥාය ධම්මා භාවේ තබ්බා. රාගයේ විශිෂ්ට ඥානයකින් දැනීම පිණිස ඒ පුද්ගලයා විසින් ආදීනව සංඥාව වඩන්න ඕන. ආදීනව සංඥාව වඩන්න ඕන. එතකොට ආදීනව සංඥාව වඩනකොට ඒ ආදීනව සංඥාව පදනම් කරගෙන ආදීනව සංඥා කියලා කියන්නේ පින්වත්නි මේ ඒ පුද්ගලයා තුල මේ ආදීනව දකින්න ඕන. ඒ පුද්ගල ක්‍රියාකාරකම් තුල දැන් ආදීනව දැක ගන්න බැරිවීම තමයි අපි තුල පවතින රාග සංඥාව රාගය තුල ගිලගෙන බැහැගෙන ඉන්න හේතුව තමයි මේ වගේ ආදීනව දකින්න බැරිවීම. ඒ කියන්නේ ආස්වාදයේ විතරක් සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනෙක් දකිනවා. එයා දකින්නේ ආස්වාදයේ පමණයි. එතකොට ආස්වාදයේ පමණක් දැකගෙන ඉන්නකොට එයාට ආදීනව පේන්නේ නැහැ. එතකොට රාගය තුල ගිලගෙන බැසගෙන සිටීමක් තියෙනවා. නමුත් යම් වෙලාවක ආදීනව සංඥාව මේ වාගේ ආදීනවම දැක්කොත් මොකක්ද ආදීනව? මේ ආස්වාදයේ ගෙනත් දුන්නු තත්වය හැම වෙලාවකම විපරිණාමයටපත් වෙනවා. වෙනස් ස්වභාවයකටපත් වෙනවා. කන පිට හැරෙනවා. ඒක අනිත්‍යතාවයට යනවා. මෙන්න මේ විදියට යම් ශ්‍රාවකෙක් දැක්කොත් ආදීනව දැක්කොත් යම් පුද්ගලයෙක් ඒ ආදීනව සංඥාව පදනම් කරගෙන ආදීනව සංඥාව යම් ශ්‍රාවකෙක් දැක්කොත් ඒ ආදීනව සංඥාව නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපට වදාලා ආදීනව දකින්නකොට අර ආස්වාදයේ ගෙනත් දුන්නු ලෝකයේ තුල යථාර්ථයේ පැත්තට ඒ ශ්‍රාවකයා සේන්දු වෙනවා ටිකෙන් ටික. එතකොට රාගස්ස බික්කවේ අභිඥාය රාගය පිළිබඳ විශිෂ්ට ඥානයකින් එයා ඇහෙන් දැක්ක සීමාව ඉක්මවා ගිහින් ප්‍රඥාවේ නැමැති ඇහෙන් එයා රාගයේ යථාර්ථය දැනගන්නවා. එතකොට රාගය කියන්නේ ඇල්ම ටික ටික දුරු වෙනවා. ඒකට ආදීනව දකින්න ඕන. ආයතනයන්ගේ ස්කන්ධයන්ගේ ආදීනව දකින්න ඕන. එතකොට ආදීනව දකින්නකොට අනාත්ම භාවයේ Tamanට පැහැදිලිව පේන්න පටන් ගන්නවා ආදීනව සංඥා. ඊළඟට ආහාරේ පටික්කුල සංඥා ඊළඟ එක. පහක් වඩන්න කියවනේ ආහාරේ පටික්කුල සංඥා දස සංඥාවලත් මේවා තියෙනවා. සමහර සංඥා දස සංඥාවල නැති ඒවත් මෙතන පැහැදිලි වෙනවා. පටික්කුල සංඥා. එතකොට ආහාරේ පටික්කුල සංඥාව තුළ තමයි ඕලාරික වශයෙන් පවතින රාගේ දුරු වෙලා යන්නේ. ආහාරයේ පිළිකුල දකිනවා. මොකද ආහාරයේ පිළිකුල් නම් ආහාරයෙන් යැපෙන මේ කයත් පිළිකුල්නේ. ආහාරයෙන් නම් මේ කය සමුදේ වුණේ. ආහාරය තුල පිළිකුල් භාවයක් තියෙනවා නම් කය තුල පිළිකුල් භාවයක් නොතිබෙන්න හේතුවක් නැහෙනි පින්වත්නි. හේතුඵල සහිතව බලනකොට යාට මේ කය පිළිබඳ නොඇල්මක් උපදවා ගන්න රාගය පිළිබඳ ඇලිච්ච දේ තුල යථාර්ථවාදී දැක්මක් හදාගන්න ඒක උදව්වක් වෙනවා. ඊළඟට සබ්බ ලෝකේ අනවිරත සංඥා සියලු ලෝකයේ පිළිබඳ නොඇල්මේ සංඥාවක් එයා තුළ උපදිනවා. එතකොට ස්කන්ධයන් පිළිබඳවත් ආයතනයන් පිළිබඳවත් නොඇල්මක් උපදිනවා. මෙන්න මේ සංඥා පහ වැඩුවොත් රාගිකව රාගය
තුලින් එයා ආයතනයන් සහ ස්කන්ධයන් අත්දැකීමින් හිටියානම් ඒ தත්ත්වය අයින් වෙලා ගිහින් බුදුරජාණන් වහන්සේ මතක් කළා රාගස්ස බික්කවේ අභිඥායි මේ පංච ධම්මා භාවේ තබ්බා රාග අභිඥා සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ විදිහට අසුභ සංඥාවද මරණ සංඥාවද ආදීනව සංඥාවද ආහාරේ පටික්කුල සංඥාවද සබ්බ ලෝකේ අනබිරත සංඥාවද වඩනකොට ඒ ශ්‍රාවකයා තුල ඒකාන්ත වශයෙන්ම රාගයෙන් විශිෂ්ට ඥානයෙන් දැනුම ඇති වෙලා ඒ විශිෂ්ට ඥානය තුලින් ඒ ශ්‍රාවකයාට අවබෝධය කරා යන්න අවකාශය ලැබෙනවා. ඉතින් එතනට අපි ක්‍රමානුකූලව අපේ හිත ගොඩනගා ගන්නට අපි දක්ෂ විය යුතුයි. එතකොට මේ දක්ෂතාවයේ තිබ්බොත් අපිට පුළුවන් ක්‍රමානුකූලව අපිට අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට මේ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට රාගය හිතේ හිටින්නෙම නැත්තම් ස්කන්ධ ලෝකයෙන් සහ ආයතන ලෝකේ හරහා රාගේ හිටින්නෙම නැත්තම් රාගේ හිටින්නෙම නැති තැනට කියනවා අරහත්වය කියලා. සුපුරුදු විදියට ගනුදෙනුව සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස මේ ආයතන ලෝකයේ පිළිබඳ ස්කන්ධ ලෝකයේ පිළිබඳ වෙනද වගේම පවතිනවා. නමුත් අර උපාදානීය ස්වභාවයක් ඒ ශ්‍රාවකයා තුළ පවතින්නේ නැහැ. ඒ නොපැවැත්ම තමයි තථාගතයන් වහන්සේලාගේ ස්වභාවය. මේ තථාගත ස්වභාවය පිළිබඳව අපේ ජීවිතය තුළ ඇල්මක් කැමැත්තක් ප්‍රේමයක් හදාගත්තොත් ඒ කැමැත්ත පදනම් කරගෙනම අපිට නිමෙන්න පුළුවන්. ඇත්තටම තථාගත කියන ස්වභාවයට දිය හැකි අර්ථයක් විදියටත් මේක එක්තරා වෙලාවක පැහැදිලි වෙනවා. දැන් ඔකට බුද්ධ දේශනාවේ තියෙනවා එක දේශනාවක් යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සක්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා සබ්බන්තං තථාගතේන අபிසම්බුද්ධා තස්මා තථාගතෝති උච්චති කියලා. මේ තථාගත කියන වචනයට දුන්න අර්ථයක් අපි දැන් මේ තථාගතයන් වහන්සේ කියලා නිතර පාවිච්චි කරනවනේ. ඒතර මේ තථාගතයන් වහන්සේගේ ස්වභාවයටයි අපි කැමති. ඒ ස්වභාවයටයි අපි පත් වෙන්නේ. කියන්නේ බුද්ධත්වයට පත් වෙනවා කියලා නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ සිත තුළ පැවතිච්ච කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් තියෙනවනේ. කෙලෙසුන්ගෙන් අයින් වෙච්ච ස්වභාවයක්. ඒ කෙලෙසුන්ගෙන් අයින් වෙච්ච ස්වභාවය තුළ අපිට තහවුරු වීමටයි කෙලෙසුන්ගෙන් ඉවත් වීම පිණිස අපේ චින්තනය තහවුරු කරගන්නටයි අපි උත්සාහ කළ යුත්තේ. එතකොට ඒ අපි උත්සාහ කරන උත්සාහය තුළ කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස අවබෝධය තහවුරු කර ගැනීම පිණිස යම් ශ්‍රාවකයෙක් උනන්දු වෙනවා නම් ඒ තථාගත භාවය පිළිබඳ අපි ලෙන්ගතුකමක් හදාගත්තොත් ඒ ස්වභාවයටයි අපි පත් වෙන්න උත්සාහ කරන්නේ. ඒතකොට තථාගත කියන එකට දීලා තියෙන අර්ථය දිහා බැලුවට පස්සේ අපටත් ඒ தත්ත්වයට පත් වෙන්න පුළුවන්. බුද්ධත්වයේ නෙමෙයි මම කියන්නේ. ඒ උන්වහන්සේ තුල නිකලස් වීම කියන ස්වභාවයටනේ අපි තහවුරු කරගන්න හදන්නේ. අපේ ගුරු අපි උන්වහන්සේ අනුව යන නිසා උන්වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි. උන්වහන්සේගේ විශිෂ්ට ඥානයට සමාන ඥානයක් ලෝකේ මේ දෙවි මිනිසුන් සහිත ලෝකේ කාටවත් නැති බව ඇත්ත. නමුත් ඒ தත්ත්වයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට අනුදෙනවා දාලා. ඉතින් ඒ தත්ත්වයට පත්වීම පිණිස අපි පිළිවෙත් පිරිය යුතුයි. යංකින්චි භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය. මහණෙනි මරුන් සහිත සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස දෙවියන් බඹුන් මරුන් සහිත දෙව් මිනිස් සහිත ප්‍රජාවගේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සස්සමන බ්‍රාහ්මනියා පජාය ශ්‍රමණ බ්‍රාහ්මණ ප්‍රජාවෙන් දෙවියන් සහිත ලෝකයාගේ යම් රූපායතනයක් වේද දිට්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා. එහෙමයි තියෙන්නේ. එතකොට දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජාවගේ මේ ලෝකයේ යම් රූපායතනයක් වේද සද්ධායතනයක් වේද සුතං මුතං දිට්ටං සුතං මුතං විඤ්ඤාතං සබ්ධායතනයක් වේද ගන්ධායතනයක් වේද රසායතනයක් වේද පොට්ටබ්බායතනයක් වේද සැප දුක් ආදී ධර්මාරම්භණයක් වේද. එහෙමයි මෙතන තියෙන්නේ. ධම්මාරම්මණයක් වේද හොයාගෙන හරි හොයන් නැතුව හරි පැමිණි යමක් වේද
හොයන දෙයක් හරි වේද හිතින් හරි ඇසිරෙන දෙයක් වේද. ඒ කියන්නේ යා ඕලාරික වශයෙන් ඇස කන හරහා හොයන්නේ නැහැ, හිතින් හොයනවා. හිතින් විමසනවා. මොකද අතීත සංකාර අනුව ගනුදෙනු කරන්නේ හිතින්නේ. අනාගත සංකාර අනුව හිතින්නේ මවාගෙන ඉන්නේ. හිතින් හරි හැසිරීමක් වේද මේ සියල්ල මනාව අවබෝධ කළා බුදුරජාණන් වහන්සේ. මේවා අවබෝධ කළා. ඒ අවබෝධ කරපු නිසා සබ්බන්තං තථාගතේන අபிසම්බුද්ධා තස්මා තථාගතෝති උච්චති. ඒ නිසායි තථාගත කියලා කියන්නේ. ඒතර මේ තථාගත කියන භාවයට අපිට එන්න බෑ. නමුත් තථාගතයන් වහන්සේගේ ඒ ස්ථාවරය අපිට එන්න පුළුවන්. උන්වහන්සේ බලාපොරොත්තු වුණා දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේස්තං අනුවිචරිතං මනසං සබ්බන්තං තථාගතේන අபிසම්බුද්ධං. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අත්දකින ලෝකය පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කළා. එතකොට මනාව අවබෝධ කළාට පස්සේ අවබෝධය එතකොට මේ මනාව අවබෝධ කිරීම තහවුරු වීම පිණිස අපි මුලින් රාගාභිඤ්ඤා සූත්‍රයේදී සංඥා පහක් දියුණු කරන්න කිව්වා. එතකොට ඒවා තුළ මන අවබෝධයක් පිහිටනවා. එතකොට රාගය පිළිබඳ පිළිසිඳ දැක්මක් ඒ ශ්‍රාවකයා තුළ ඇති වෙනවා. එතකොට අර තථාගත ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයට උන්වහන්සේ නිකලස් වීම පිණිස පෙන්වා දුණු වැඩපිළිවෙල ඔස්සේ උන්වහන්සේ වන් වූ හදමඩලක් හදාගන්නයි අපි උත්සාහ කරන්නේ. කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච හිතක් හදාගන්නයි. ඒ නිසා අර මුලින් පැහැදිලි කරපු සංඥා පහ දියුණු කරගෙන යනකොට ඒ ශ්‍රාවකයා තුළ අවබෝධයේ ක්‍රමානුකූලව තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ දේශනාවෙම තියෙනවා යංච භික්කවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති යංච රත්තින් අනුපාදිශේෂාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. බුදුරජාණන් වහන්සේ මතක් කළ මහණෙනි යම් රාත්‍රියක යංච භික්කවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අවබෝධ කරයිද මොනවද අවබෝධ කළා කිව්වේ දැන් ඉස්සල්ලා දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසං සබ්බන්තං තථාගතේන සම්බුද්ධෝ. යම් වෙලාවක අහන දේවල් තුල දකින දේවල් තුල දැනෙන දේවල් තුල සිතෙන දේවල් තුල තථාගතයන් වහන්සේ විසින් ඒවා තුල සැප දුක් ආදී ධර්මාරම්භණයන් වේද ඒවා පිළිබඳවත් හොයන දේවල් සහ නොසොයන දේවල් පිළිබඳවත් හොයන දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ අහමින් දකිමින් දැනෙමින් හිතමින් හොයන දෙයක් තියෙනවා නම් ඒ හොයන දේවල් පිළිබඳවත් හොයන් නැති දෙයක් තියෙනවා නම් සාංශාරික සත්‍යය ඒ හොයන් නැති දේ පිළිබඳවත් නිර්වාණයටපත් වෙච්ච කෙනාගේ ස්වභාවයත් ඒ වගේම සිතින් හැසිරෙන ස්වභාවයක් තියෙනවා නම් කෙලෙස් සහිත සත්වයා ඒ කියන්නේ ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අත්දැකීමින් හොයන දෙයක් තියෙනවා නම් ඒ හොයන දේ පිළිබඳවත් ඒ බඳු සාංශාරික සත්වයා හොයන් නැති දෙයක් තියෙනවා නම් හොයන් නැති දේ පිළිබඳවත් නිර්වාණයටපත් වෙච්ච කෙනෙක්ගේ ඒ කියන්නේ හිත කෙලෙසුන්ගෙන් මිදිච්ච ශ්‍රාවකෙක් හොයන දේ පිළිබඳවත් නොහොයන දේ පිළිබඳවත් සියල්ල තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරලායි තියෙන්නේ. දැනගෙන නෙමෙයි අවබෝධ කරගෙනයි තියෙන්නේ. ඒ නිසා තථාගතෝ කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක යම් රාත්‍රියක යංච භික්කවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ යමක් අවබෝධ කරයිද යම් රාත්‍රියක පිරිනිවන් පායිද යංච රත්තින් අනුපාදිශේෂාය පරිනිබ්බාන ධාතුයා පරිනිබ්බායති. යම් රාත්‍රියක අවබෝධ කරයිද යම් රාත්‍රියක පිරිනිවන් පායිද මෙන්න මේ අවබෝධය කරපු දවසේ ඉඳලා පිරිනිවන් පාන දවස දක්වා යන් තස්මින් අන්තරේ අතර මොන අතරද සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති යංච රත්තින් අනුපාදිශේෂා නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. අවබෝධයට පත්වීම සහ පිරිනිවීම කියන අන්තර් කාලය තුල තස්මින් අන්තරේ බාසති ලපති නිද්දීසති සබ්බන්තං තතේව හෝති. යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ
අවබෝධයට පත් වුණ රාත්‍රියේ සිට පිරිනිවන් පාන රාත්‍රිය දක්වා මේ අතර කාලය තුල යමක් වදාරයිද බුදුරජාණන් වහන්සේ වතා කරනවා යමක් වදාරයිද යථාවාදී භික්කවේ තථාගතෝ තථාකාරී යමක් වදාරයිද කතා කරයිද දක්වයිද ඒ සියල්ල එහෙමමයි මොකද උන්වහන්සේ මේ ආයතන හයේ කතාව ඊටාම පැහැදිලිව අවබෝධ කරගෙනයි තියෙන්නේ සියල්ල මෙහෙමමයි ඒකට වෙන විදියක් පනවන්න පුළුවන්කමක් නැහැ තථාකාරී යථාවාදී ඉති යථාවාදී තථාකාරී යථාවාදී තස්මා තථාගතෝති උච්චති ඒ වදාරපු දේ උන්වහන්සේගේ චර්යාව තුලක් තියෙනවා චර්යාවේ තියෙන දේමයි උන්වහන්සේ වදාරන්නේ ඒ කියන්නේ තමා තුළ ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා ඒක මේ ආයතන හයේ කතාව ඒ නිසා තථාගත කියලා කියනවා යම්සේ කියන්නේද එසේම කරනවා යමක් කරන්නේද එසේම කියනවා රහස්‍යයේ කතාන්දර මොකක්වත් නැහැ ඒ නිසා අපගේ බුදුරජාණන් වහන්සේට තථාගතෝ කියලා කියනවා මෙන්න මේ විදියට ඒ තථාගත භාවය තුල අපට ස්ථාවර වෙන්න බෑ නමුත් ඒ තථාගත භාවයට කිට්ටු වෙනකොට තමයි රහත්වේ මතුවෙන්නේ තමන්ගේ ආයතන ලෝකයේ තුල යථාර්ථවාදීව දැක්කොත් ඒ දකින්න දේ තමන් තුල තහවුරු වුණොත් ඒ තහවුරු භාවයම තමයි අරහත්වය කියලා කියන්නේ. දැන් ඔය ඒ දේශනාවෙම තියෙනවා සදේවකෝ භික්කවේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය තථාගතෝ අබිබු අනබිභූතෝ අඤ්ඤ දත්තු දසෝ වසවත්ති තස්මා තථාගතෝති උච්චති මහණෙනි දෙවියන් බඹුන් මරුන් සහිත දෙව් මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවගේ දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ තථාගතයන් වහන්සේ සියල්ල මැඩ පවත්වනවා නම් මැඩ පැවැත්විය යුතු දේ තථාගතයන් වහන්සේ දන්නවා නම් මැඩ නොපැවැත්විය යුතු තත්ත්වයක් දන්නවා නම් සාමාන්‍ය පුද්ගලයාගේ වසඟේ පවත්වන දේ දන්නවා නම් වසඟේ නොපැවැත්විය යුතු දේ දන්නවා නම් අන්න ඒ නිසා තස්මා තථාගතෝති උච්චති තථාගත කියලා කියනවා. එතකොට මේ තථාගත කියන එකට දීලා තියෙන ලස්සන අර්ථය බලන්න. එතකොට ඒ தത്വෙට තථාගත කියන ස්වභාවයට අපි කිට්ටු වෙ යුත්තේ. ඒ කිට්ටු වෙනකොට තමයි අරහත්වේ මතුවෙන්නේ. ඒක ඒ ඥාණයට අපිට කිසිම අයුරකින් සමවදින්න බෑ. නමුත් ඒ தത്വෙට සමීප වෙනකොටයි කෙලෙසුන්ගෙන් හිත නිදහස් වෙන්නේ නිදහස් වුණාමයි පිරිනිවන් පාන්නේ. ඒතර මේ තථාගත කියන අර්ථය හොඳට තේරුම් අරගෙන ඒ ස්වභාවයට පත්වීමට පෙම්බඳින්න. ඒ ස්වභාවයට පත්වීමට එකඟ වෙන්න. සබ්බං ලෝකේ අභිඤ්ඤාය සබ්බං ලෝකේ යතා තතං සබ්බං ලෝකේ විසංයුක්තෝ සබ්බං ලෝකේ අනූපයෝ සචේ සබ්බ බිබූ දීරෝ සබ්බ ගන්තප්ප මෝචනෝ පුට්ටස්ස පරමා සන්ති නිබ්බානං අකුතෝ භයං සියලු ලෝකයේ දැනගෙන බලන්න බුදුරජාණන් වහන්සේට දුන්න ලස්සන අර්ථයක් සියලු ලෝකයේ දැනගෙන සබ්බං ලෝකේ අභිඤ්ඤාය සියලු ලෝකයේ දැනගෙන ඒ කියන්නේ ආයතනයන්ගේ කතාවක් දැනගෙන ස්කන්ධයන්ගේ කතාවක් දැනගෙන ස්කන්ධේනුත් උදේවැය පවතිය ඇති වෙලා නැති වෙලා යනවා ආයතනෙනුත් ඇති වෙලා නැති වෙලා යනවා ඒ නිසා මේක අනිත්‍යයි ඒ නිසා නොඇලිය යුතුයි ඒ නිසා මේක මේ ඔස්සේ යම් කෙනෙක් උපාදානය කරගත්තොත් දුක පවතිනවා උපාදානෙ නොවිච්ච තැනක දුකෙන් නිදහස් සියලු ලෝකේ දැනගෙන සබ්බං ලෝකේ අභිඤ්ඤාය සබ්බං ලෝකේ යතා තතං සියලු ලෝකේ දැනගෙන ඒ ලෝකය පිළිබඳ යම් ආකාරයකින් දැනගන්නවද ලෝකයේ පිළිබඳ යම් ආකාරයකින් දැනගන්නවද සබ්බං ලෝකේ විසංයුක්තෝ සබ්බං ලෝකේ අනූපයෝ ඒ වගේම අවිපරිත කොට දැනගෙන සියලු ලෝකේ නොඇලුනොත් සියලු ලෝකේ තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් තොර වුනොත් සබ්බං ලෝකේ අනූපයෝ සචේ සබ්භාබිබූ දීරෝ සබ්බ ගන්තප්ප මෝචනෝ
ඒ කියන්නේ තණ්හාමාන දිට්ටි දෙකෙනුත් අයින් වෙලා, ඒ කියන්නේ තෘෂ්ණාමාන දිට්ටි වලින් අයින් වෙලා. ඒ කියන්නේ අර ස්කන්ධයන් පිළිබඳවත් ආයතන පිළිබඳවත් මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මීය වශයෙන් චින්තනයක් පවත්වන්නේ, ඒක පවත්වන්න බැරි බවම දැනගෙන. ඒ නිසා උන්වහන්සේ සචේ සබ්භාබිබු දීරෝ සබ්බ ගන්තප්ප මෝචනං. සියලු ගැටවලින් මිදිලා, සියලු ගැට ටික ලිහාගෙන සියල්ල මැඩ පවත්වලා, සියල්ලම මැඩ පවත්වලා. පුට්ටස්ස පරමා සන්ති නිබ්බානං අකුතෝ භයං. සියලු ගැටවලින් නිදහස් වෙලා, සියලු ගැට මැඩ පවත්වලා ප්‍රඥාගෝචරව උන්වහන්සේ බය තැති ගැනීම නැතුව, කෙලෙසුන් සම්බන්ධ බයක් තැති ගැනීමක් නැතුව පරම නිවන ස්පර්ශ කරලා. ඒතොර පරම නිවන ස්පර්ශ කිරීමේ తত্ত্বය මොකක්ද? සියලුම ලෝකේ දැනගෙන, සබ්බං ලෝකේ අභිඤ්ඤාය, සියලු ලෝකේ දැනගෙන. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ යථාර්ථයත් ආයතනයන්ගේ යථාර්ථයත් දැනගෙන, ත්‍රිවිධ ලෝකයේ ගැනත් දැනගෙන, කාම ලෝකේ, රූප ලෝකේ, අරූප මේ එකක්වත් නොපැවැත්විය යුතු තත්ත්වයක්, ඒවා සංසාරයට ආйти තත්ත්වයන් කියලා දැනගෙන, ඒවා අවිපරිත කොට වාසය කරනකොට සියලු ලෝකේ නොඇලීමක් ඇති වෙනවා. ඇත්ත දැනගන්න ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඇස නිරෝධ ධර්මයක් විදියට දකිනකොට සමුදයට වටිනාකමක් කියන්නේ නැහැ. ඇස නිරුද්ධ වී යන ස්වභාවය දකිනකොට, රූපේ නිරුද්ධ වී යන ස්වභාවය දකිනකොට, චක්කු විඥානයේ නිරුද්ධ වී යන ස්වභාවය දකිනකොට, චක්කු සම්පස්සේ නිරුද්ධ වී යන විදිය දකිනකොට, චක්කු සම්පස්සේ නිසා ඇති වෙන වේදනාව නිරුද්ධ වී යන විදිය දකිනකොට, රූප සංඥාව නිරුද්ධ වෙන විදිය දකිනකොට, රූප සංචේතනාව නිරුද්ධ වෙන විදිය දකිනකොට, රූප විතර්කය, රූප විචාරය, රූප තණ්හා මේ ඔක්කොම නිරුද්ධ වෙන ආකාරය දකිනකොට, පින්වත්නි ඒවා කෙරෙහි නොඇල්මක් හටගන්නේ. මේ අපිට ඇල්ම හටගන්නේ මේ වගේ නිරෝධය අපිට දැක ගන්න බැරි වෙච්ච නිසානේ. එතකොට තෘෂ්ණා දෘෂ්ටි දෙකක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති වෙන්නේ නැහැ. තණ්හාව දිට්ඨිය උපදින්නේ නැහැ. මමය මගේ කියලා හැඟීමක් අර ලෝකයේ කෙරෙහි ඇති වෙන්නේ නැහැ. සියලු ගැට ලිහෙනවා එතන. අභ්‍යන්තර ගැටයයි බාහිර අන්තෝ ජටා බහි ජටා කියලා අපි මේ කලින් අර ජටා සූත්‍රය ඉතාම පැහැදිලි විග්‍රහයක් කළේ. ඇතුලේ ගැට ටික ස්කන්ධයන්ගේ ගැටය, බාහිර ගැටය ආයතනයන්ගේ ගැටය. මේ ඔක්කොම සියලු ගැට මිදෙනවා, ගැට ලිහෙන්න පටන් ගන්නවා. සියල්ල තුල මැඩ පැවැත්වීමක් ඇති වෙනවා. පුට්ටස්ස පරමා සන්ති නිබ්බානං අකුතෝ භයං. ඒතොරේ ප්‍රඥාවෙන් මේක දැක්කට පස්සේ බිය නැතිව පරම ශාන්ත නිවන ස්පර්ශ කරනවා. ඔන්න නිවනේ කතාව. බලන්න කොච්චර පැහැදිලි, ඊටාම නිර්වුල්, ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් විදිහේ විනිවිද යන පැහැදිලි කිරීමක්ද. ඒක මොනතරම් ආශ්චර්යජනක පැහැදිලි කිරීමක්ද. ඊළඟට ඒ දේශනාවේ එක තැන ඒ දේශනාවෙම තියෙනවා ඒස කීනාසෝ බුද්ධා අනිගෝ ජින්න සංසයෝ සබ්බ කම්මක්කයන් පත්තෝ විමුක්තෝ උපදී සංකයේ. ආශ්‍රවයන් ක්ෂය කරලා, දුක නැති කරලා, සැක සිඳලා දාලා, සියලුම කර්මයන් ක්ෂය කරලා දාලා වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ නිවනම අරමුණු කරගෙන මේ සියලු සංස්කාර ලෝකයෙන් මිදිලයි වැඩ ඉන්නේ. ඒ නිසා ඒසසෝ භගවා බුද්ධෝ, ඒ නිසා බුද්ධ කියලා කියනවා. බුද්ධ කියලා කියනවා. මොකක් නිසාද? ආශ්‍රවයන් ක්ෂය කරලා, දුක නැති කරලා, සිඳින දල්ලාද සැකයක් නැහැ. ආයතනයන් ගැනත් ස්කන්ධයන් ගැනත් සැකයක් නැහැ. ඒ නිසා ඒ සැකයක් නැති නිසාම ඒවා ඇති වෙලා නැති වෙලා යන බව දන්න නිසා, ඒවා තුළ උපේක්ෂාවකටපත් වීම නිසා කර්මයේ ක්ෂය වෙලා. දැන් කර්ම සකස් වෙන්නේ නැහැ. මොකද උපාදාන පත්‍ය භවෝනි, උපාදානයක් නැති නිසා දැන් භවයේ පැනවෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. ඒසසෝ භගවා බුද්ධෝ ඒස සීහෝ අනුත්තරෝ. ඒ නිසා අනුත්තර වූ සිංහ කියලා, සිංහ රාජයන් වහන්සේ කියලා කියනවා. එබඳු භාග්‍යවතුන් වහන්සේ සදේවකස්ස ලෝකස්ස බ්‍රහ්ම චක්කං
අරහත්තයි. ඒ කියන්නේ ඒ නිසා උන්වහන්සේ මේ ලෝක දෙවියන් සහිත ලෝකයේ ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රයක් පැවැත්තුවා කියලා කියනවා. එතකොට ඒ බඳු ස්වභාවයෙන් යුතු බුදුරජාණන් වහන්සේ අපි සරණ යනවා කියලා එක්තරා ඒ කියන්නේ අපි මීට කලින් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේව හඳුනා ගනිද්දී සාතාගිරි හේමවත දෙදෙනා අතර මේ ගාථා පාඨයෙන් යම් සාකච්ඡාවක් ඇති වෙනවා. මෙන්න මෙබඳු කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියලා. ඒ නිසා මේ තථාගත කියන භාවය පිළිබඳට යම් අර්ථයක් එකතු කරන්නයි මම මේ කාරණේ කිව්වේ. ඒතර ඒ තථාගත කියන ස්වභාවයට පත්වීමටයි අපි එකතු විය යුත්තේ. ඒ ස්වභාවයේ භාග්‍යවතුන් වහන්සේලාට ආවේනික தත්ත්වයක් ඒක අපි තුල කිසිදු අයුරකින් පවතින්නේ නැහැ. හැබැයි තථාගත ස්වභාවයට ලං වෙනකොට තමයි අරහත්ත්වය තමා තුල ස්ථාවර වෙන්නේ. තථාගත කියන ස්වභාවය බුදුවරු තුල පමණක් පවතින තත්ත්වයක්. මේක වැරදි වැටහීමක් ගන්න එපා. හැබැයි තථාගත ස්වභාවයට අර්ථ දැක්වීමේදී අර්ථය අපේ ජීවිතයට එකතු කරගත්තොත් තමයි අරහත්ත්වය මතුවෙන්නේ. නිවීම මතුවෙන්නේ. ඒ නිවීම මතු කර ගැනීම පිණිස යථාර්ථවාදී චින්තනයකට යථාර්ථවාදී ශ්‍රාවක භාවයකට අපි එකතු විය යුතුයි. ඒ එකතු වීමට අදාළ පදනම අපි ක්‍රමානුකූලව ගොඩනගා ගත යුතුයි. ඒ ගොඩනැගීම තුළ තමයි අපට ජීවිත අවබෝධය, යථාර්ථ අවබෝධය, පරමාර්ථ සත්‍ය තුළ අපට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. එකතු වීමෙන් තමයි අපිට සදාකාලිකවම නිවෙන්න වෙන්නේ. බොහොම වැදගත් දේශනාවක් තියෙනවා වීනෝපම සූත්‍රය කියලා. මේ යථාර්ථ අවබෝධයේ සැඟවී පවතින විදිය. බුදුරජාණන් වහන්සේ අපට වදාලා යස්ස කස්සචි භික්කවේ භික්කුස්සවා භික්ඛු නියාවා චක්කු විඤ්ඤේයේසු රූපේසු uppajjeyyan ඡන්தோවා රාගෝවා දෝසෝවා මෝහෝවා පටිගං වාපි චේතසෝ තතෝ චිත්තං නිවාරෙය්‍ය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් හෝ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චක්කු විඤ්ඤේයේසු රූපේසු uppajjeyya යම් වෙලාවක ඇසින් දැකගත යුතු රූපයන් කෙරෙහි uppajjeyya ඡන්தோවා ඡන්දයක් හරි රාගෝවා රාගයක් හරි ඡන්දයක් හරි රාගයක් හරි දෝසෝවා ද්වේෂයක් හරි මෝහෝවා මෝහයක් හරි පටිගං වාපි සිතේ ගැටීමක් හරි උපදීද. එහෙම ගැටීමක් හරි උපදිනවා නම් මොකද්ද? ඡන්දයක් හරි රාගයක් හරි දෝෂයක් හරි මෝහයක් හරි පටිගං වා ගැටීමක් හරි චේතසෝ උපදීද. තතෝ චිත්තං නිවාරෙය්‍ය. ඒක මාර්ග කෙලෙස් ඒක අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ඒක හානියක්. අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට හානියක්. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. ඒක හරියට කෙලෙස් සොරුන් නිසා උපන් බය සහිතයි. කෙලෙස් නැමැති හොරුන්ගෙන් උපන් බයක් කියලායි කියන්නේ. වද බන්ධන නැමැති බය සහිතයි. ඒ කියන්නේ ලෝකේ හොරුන්ගෙන් ඇතිවෙන වද බන්ධනයට වඩා ඒක අවදානම් සහිතයි. මාර්ගයට පිවිසිච්ච කෙනෙකුට කටු සහිත මාර්ගයට පිවිසුනා වගේ රාගය කියන්නේ කටුවත්තක් වගේ. රාගයෙන් ගහණේ වෙලා ඒ මාර්ගය තුල සිත්සේ පහසුවෙන් යන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ගමනට ඒක නොමගක්. ඒක අපායගාමී මගක්. මොකක්ද? චක්කු විඤ්ඤේයේසු රූපේසු uppajjeyya ඡන්தோවා රාගෝවා දෝසෝවා මෝහෝවා පටිගං වාපි. අපිට එතකොට පින්වත්නි සත්පුරුෂයෙක් විදියට මේවායින් අයින්වීම පිණිස පිළිවෙතක් නැත්නම් එයා කොච්චර බණ ඇහුවත් කොච්චර සිල් රැක්කත් කොච්චර පන්සලට ගියත් මොන්න තරම් සමාජ සේවය කළත් අවබෝධය කරා යන්න බෑ. එහෙනම් අවබෝධය කරා යන කෙනෙක් හරියට එක්තරා ගමනකට ඊටා නිවැරදි ආර්ය මගකට පිවිසිච්ච කෙනෙක් මුහුණ දෙන සොරබිය ඒ වගේම වද බන්ධනවල බිය
නොයෙක් දුක් පීඩාවන් වලට පත්වීම, ඒ වගේම කටු සහිත බව, මෙන්න මේවායින් අයින් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා යම් වෙලාවක චක්කු විඤ්ඤේයේසු රූපේසු uppajjeyya ඡන්தோවා රාගෝවා දෝසෝවා මෝහංවා පටිගංවාපි. රාගයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඇසින් දක යුතු රූපයන් කෙරෙහි පළවෙනි ඡන්දෝවා ඡන්දයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. කැමැත්ත පවතින්නේ රූපය අනිත්‍ය වන ධර්මයක් විදිහට දකින්න බැරි වෙච්ච නිසා. ඒ නිසා මේ ත්‍රිලක්ෂණේ පදනම් කරගෙන දකින්නකොටමයි ඡන්දයයි රාගයයි දෝෂයයි මෝහයයි පටිගයයි ඔක්කොම ටික අයින් වෙලා යන්නේ. ඒ අයින් වෙලා යන විදිහටයි අපි ලෝකේ දැකිය යුත්තේ. බලන්න මේවා කොච්චර කේන්ද්‍රගතයිද. ඡන්දයයි රාගයයි දෝෂයයි මෝහයයි පටිගයයි කියන කාරණා ටික ඇස කන නාසය දිවකය මනස හරහා උපදින්න නැත්තම්, ඒවා නූපදිනවා නම් එතන තමයි නිර්වාණය පවතින්නේ. එතකොට මේ කාරණේ තේරුම් ගන්නේ නැතුව එයා කොච්චර බණ ඇහුවත්, මොන්නතරම් මෛත්‍රී භාවනාව කළත්, මොන්නතරම් ඉගෙන ගත්තත්, මොනතරම් බෞද්ධකම ගැන පුරසාරම් දෙඩුවත් එයාට අවබෝධය කරා යන්න බෑ. එතකොට මේ යථාර්ථයේ තේරුම් ගැනීම පිණිස තමයි භාවනාමය කුසලතාවයෙන් පවා උදව්ව ගන්නේ. එතකොට භාවනාමය කුසලතාවෙන් උදව්ව ගන්නකොට ඡන්தோවා රාගෝවා දෝසෝවා මෝහෝවා පටිගංවාපි. මෙන්න මේ කාරණා අයින් වෙලා යනවා. රාගයක් තිබ්බනම්, ඒ කියන්නේ ඇල්මක් තිබ්බනම් ඇස ඉදිරියට ආපු රූපේට ඒ ඇල්ම දුරු වෙලා යනවා. ඡන්தோවා කැමැත්තක් තිබ්බනම්, ඒ කැමැත්ත පදනම් කරගෙනම තමයි රාගයත් උපදින්නේ. කැමැත්තක් ඇල්මක් තිබ්බනම් ඒක දුරු වෙලා යනවා. දෝසෝවා සමහර විට කැමැත්ත ඇල්ම විතරක් නෙමෙයිනේ ඇස සම්බන්ධව අපි තුල පවතින්නේ. ඇස ඉදිරියට එන රූපේ නිසා අපේ අභ්‍යන්තරය තුල ගැටුමක් ඇති වෙන්නත් පුළුවන්. අපේ අභ්‍යන්තරය තුල ද්වේෂයක් උපදින්නත් පුළුවන්. ද්වේෂයක්, අමනාප බවක් ඇති වෙන්නත් පුළුවන්. මොකද අපි ඇස ඉදිරියට මනාප, කැමැති, සිත් ඇද ගන්නාසුළු ඇලුම් කටයුතු රූපයන්ම ඇස ඉදිරියට එනවා නෙමෙයිනි පින්වත්නි. ඇස ඉදිරියට අමනාප, අකමැති, නොදැකිය යුතුය කියලා අපේ අභ්‍යන්තර හිත තුළ නිකන් සම්මත කරගත්ත දේවලුත් ඇස ඉදිරියට එනවා. එතකොට ද්වේෂය හට ගන්නවා. අපි අකමැති අය දකින්නකොට, අකමැති දේවල් අහනකොට, අකමැති ඒවා හිතෙනකොට, අකමැති දේවල් දැනෙනකොට අපට ද්වේෂයකුත් හට ගන්නවා. මෝහෝවා, එතකොට මුලාවකුත් හට ගන්නවා. ඒ කියන්නේ සමහර විට ඇස ඉදිරියට එන රූපය පිළිබඳ මුලාවක් පවතින්න පුළුවන්. මෝහයක්. ඒ මුලාව නිසා තමයි ඔක්කොම අවුල. මුලාවකුත් පවතිනවා. කන ඉදිරියට එන ශබ්දයට මුලාවක් පවතිනවා. මෝහෝවා පටිගංවාපි. පටිගංවාපි කියන්නේ සිත අභ්‍යන්තරේ ගැටුමක් හට ගන්නවා. ගැටෙනවා හැම වෙලාවකම. එතකොට එහෙම වුණාන් පස්සේ හරියට හොරු ඉන්න මාර්ගයට ගොඩ වුණා වගේ යා. එයා කොච්චර බණ ඇහුවත් සිල් රැක්කත් වැඩක් නැහැ. හොරු ඉන්න මඟකට ආවා වගේ. එතකොට මේ මාර්ගේ හම්බෙන්නේ කවුද? කෙලෙස් නැමැති හොරු යාට හම්බ වෙන්නේ. බය සහිතයි කියනවා. මේ මාර්ගයේ බොහොම නිර්භය මාර්ගයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. වද බන්ධන ආදී සහිතයි. නොයෙක් වද බන්ධනයන්ට පැමිණෙනවා. කෙලෙස් නැමැති හොරුන් විසින් මෙයා නොයෙක් වද බන්ධනයන්ට පමුණුවනවා. රාග ආදී කටු සහිතයි. නොයෙක් කටු ඇනෙනවා. මේ මාර්ගයේ බොහොම පිරිසිදු ආරක්ෂිත මාර්ගයක් නෙමෙයි. රාග ආදීන් ගහණය වෙලා, කියන්නේ කටු ගහණය වෙලා බොහොම අවදානම් සහිතයි. ඒක නොමගක්මයි. ඒක අපාය මගක්. සත්පුරුෂයන් විසින් සේවනය කරන එකක් නෙමෙයි. එහෙනම් සත්පුරුෂයන් විසින් සේවනය කරන මග මොකක්ද? ඡන්දයක්, රාගයක්, දෝෂයක්, මෝහයක්, පටිගයක් කියන වචන පහ ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා අත්දැකීමට එන්නේ නැත්තම් ඒක සත්පුරුෂ මඟ. ඒ නිසා සත්පුරුෂ මඟට පිවිසෙන්න කාටවත් කණින් ඇදලා දාන්න බෑ. තමන්ගේ ආයතන ලෝකයේ තුල තමන් අත්දකින්න විදියට අනුව තමයි තමන් සත්පුරුෂ මාර්ගයේද අසත්පුරුෂ මාර්ගයේද ඉන්නේ කියලා තේරෙන්නේ. උදාහරණයක් විදියට ඒක බුද්ධ දේශනාවේ තියෙන වීනෝපම සූත්‍රයේ මේක තියෙන්නේ. මහණෙනි, ඒක මේ වගේ දෙයක් කියනවා. හොඳට සරුසාර ගොයමක් ඇති කුඹුරක් තියෙනවා කියනවා. ගොයම රකින්න ඉන්න මිනිහා ප්‍රමාදයි කියනවා. මිනිහා අප්‍රමාද නැහැ කියනවා.
එතකොට මේ ප්‍රමාද මිනිස්සයා, ඒ කියන්නේ හොඳට සරුසාර කුඹුරට හැදිලා, නමුත් මිනිහට උමනාවක් නැහැ ඒ ගොයම රැකගන්න. එතකොට ගොයන් කන ගොනෙක් ඒ කුඹුරට වැදිලා ඇතිතාක් සෑහීමකටපත් වෙනකම්ම ඒ කුඹුර කන්න පටන් ගන්නවා කියනවා. එතකොට ඒකට හේතුව තමයි අර කුඹුර රකින්න මිනිස්සයා, ගොයම ආරක්ෂා කරන්න ඉන්න මිනිස්සයා කිසි උවමනාවක් නැහැ යාට මේ ගොයම පරිස්සම් කරගන්න. අන්න ඒ වගේ පින්වත් මහණෙනි, මේ අසෘතවත් පෘථග්ජනයා සවැදෑරුම් වූ ආයතන 6 හරහා, මේ සවැදෑරුම් වූ ස්පර්ශ ආයතන 6 හරහා අසංවර වුණොත් පස්කම් ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා ස්පර්ශ ආයතන හරහා අසංවර වුණොත් පස්කම් සැපේම්ම සෑහීමකටපත් වෙන තැනට එයා එකතු වෙන්නේ. හරියට මේ සරුගොයමක් ඇති කුඹුරකට ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට ඒ වගේ අර සරුසාර ගොයමක් තිබ්බට වැඩක් නැහැ. ගොයම රකින්න මිනිස්සයා තුළ ඒ ගොයම රැකගන්න උවමනාවක් නැත්තම්. ඒ නිසා මේ මොනතරම් ප්‍රඥාවන්ත බවක් තිබ්බත් වැඩක් නැහැ. යා තුළ ප්‍රායෝගික භාවිතයේ තුළ ඇස කන නාසය දිවකය මනස ප්‍රවේශම් කරගන්න. කොහොමද? ඡන්දයක්, රාගයක්, දෝෂයක්, මෝහයක්, පටිගයක්. මෙතන වචන 5ක් කියනවා. ඒවා ඇති නොවන විදියට පරිස්සම් කරගන්න බැරි නම් ඒක අශෘතවත් පෘථග්ජනීගේ ක්‍රමය. ශෘතවත් ආර්ය ශ්‍රාවකෙක් එහෙම නෙමෙයි. ශෘතවත් ආර්ය ශ්‍රාවකයා හරියට මේ හොඳ ගොයමක් තියෙනවා කියනවා, කුඹුර වැඩිලා තියෙනවා කියනවා. ඒ පුද්ගලයා මේ අප්‍රමාදී ගොවියෙක් කියනවා. අප්‍රමාදී ගොවියෙක් ඉන්නවා නම් ගොයම කන ගොනෙක් ආවොත්, ගොයම කන ගොනා කුඹුරට බැස්සොත් ඒ ගොනාට නාස්ලනුවක් දාලා දැඩිකොට අල්ල ගන්නවා කියනවා. නාස්ලනුවෙන්ම අල්ල ගන්නවා කියනවා. හිතේ හැටියට කණ්ඩ දෙන්නේ නැහැ කියනවා. නාස්ලනුව අන් දෙක වටේ කරකවනවා කියනවා. නාස්ලනුව අන් දෙක වටේ කරකවනවා කියනවා. තද කරනවා කියනවා. ලීයක් අරගෙන පහර දෙනවා කියනවා. ලීයක් අරගෙන පහර දීලා අතාරිනවා කියනවා. මුලින්ම කරන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි මේක දෙවනි වතාවටත් එයා කරනවා. මොකක්ද කරන්නේ? එයාට උමනයි කුඹුර පරිස්සම් කරගන්න. එයා තුළ ඒකට උමනාවක් තියෙනවා. මොකද කුඹුර හොඳට හැදිලා තියෙනවා. එයා කරන්නේ ඉක්මනට ගොයමට බහිනකොටම අල්ල ගන්නවා. නාස්ලනුවෙන් අල්ල ගන්නවා. අල්ලගෙන එයා ඒ ක්‍රියාවලියේ දක්ෂයි. ගොයමට බැහැලා නාස්ලනුවෙන් අල්ලගෙන නාස්ලනුව අන් දෙක වටේට කරකවලා තද කරලා එකෙන් අල්ලගෙන තවත් දඟලනවනම් දඬිනුත් තලනවා. එතකොට දඟලන එක නවතිනවා. ඉතින් නමුත් මේ හරකා පුරුදු වෙලා තියෙන කුඹුරට බහින්නම නිසා නැවත බහිනවා. දෙවෙනි වතාවෙත් බහිනවා. තුන්වෙනි වතාවෙත් බහිනවා. එතකොට මේ කුඹුරට දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ බහිනකොට මේ ගොවියත් වැඩේ අතාරින්නේ නැහැ. එයා නහයෙන් අල්ලගෙන අර විදියට මන් දෙක වටේ කරකවලා තද කරලා දණ්ඩක් අරගෙන හොද්දට පහර දෙනවා. පින්වත් මහණෙනි, බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මෙන්න මේ විදියට ගමට ගියත්, කැලේකට ගියත් ඒ ගොනා පළවෙනියෙන් ගහපු පොළු පහර සිහි කරමින්, දෙවනි වතාවේ ගහපු පොළු පහර සිහි කරමින්, තුන්වෙනි වතාවේ පහර දීම සිහි කරමින්, ඒ සිහිය නිසා ඒ කීපවටම නැවත ඒ ක්‍රියාවලිය තුළ යෙදිච්ච නිසාම කුඹුරට නැවත බහින්නේ නැහැ කියනවා. දන්නවා බැස්සොත් පහර කණ්ඩ වෙනවා කියලා. අන්න ඒ වගේ පින්වත් මහණෙනි, යම් වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිත ස්පර්ශ ආයතන කෙරෙහි ඍජු වෙයිද? ඍජුව පවත්වනවා. ඒ ඍජුව පැවැත්වීම නිසා, මනාව ඍජුව පවත්වනකොට සිහිය උපදීම නිසා එයා සමාධියට පැමිණ වාසය කරනවා. එයා තුළ ඡන්දයක්, රාගයක්, ද්වේෂයක්, මෝහයක්, පටිගයක් කියන වචන 5 ඔස්සේ කතා කරපු කතාව එයාට සාධාරණ නෑ කියනවා. එයා තමයි සමාධියට පැමිණෙන්නේ කියනවා. එහෙනම් මේ Tamanගේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයේ තුලින්මයි අවබෝධය කරා යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරන සෙය්‍යතාපි භික්කවේ රඤ්ඤෝවා රාජ මහන්තස්සවා වීනාය සද්දෝ
අසුත පුබ්බෝ අස්ස සෝ වීණා සද්දෝ සුනේය සෝ එවං වදේය. පින්වත් මහණෙනි, යම් රජෙක් රජ මහයමතිවරයෙක් වීණාවේ සද්දයක් අහලා, බොහොම ලස්සන උපමාවක්, වීණාවේ සද්දයක් අහලා ඒ වීණාවේ සද්දය අහගෙන ඒ වීණාවේ සද්දෙන් මුසපත් වෙලා යා. වීණාය සද්දෝ අසුත පුබ්බෝ අස්ස සෝ වීණා සද්දෝ සුනේය. වීණාවේ සද්දේටම අහලා ඒකෙන් මුසපත් වෙලා ඒ රජ්ජුරුවෝ ඒකෙන් සිත ඇද බැඳගෙන ඒ ශබ්දය කවරකුගේද, ඒ ශබ්දය කොහෙන්ද කියලා අහනවා. අහනකොට අර ඉන්න අය කියනවා රජතුමනි එක වීණාවකින් කියලා. එතකොට රජුරෝ කියන එහෙනම් ඒක අරගෙන වරෙල්ලා කියලා. ඒ සද්දේ අරන් එන්න කියලා. එතකොට අර අහගත්ත අය, රජුරුවන්ගෙන් මේ කතාව අහගත්ත අය ගිහින් අර වීණාව අරගෙන එනවා. එතකොට වීණාව අරගෙන ආවම රජුරු මේක දිහා හොඳට බලලා කියන කෝ අර සද්දේ කියලා. එතකොට මේ අය කියනවා රජුරුව කියනවා මට මේ වීණාවෙන් වැඩක් නැහැ, ශබ්දය අරන් වරින් කියලා. එතකොට අර මේ වීණාව ගෙනාපු කෙනා රජුරුවන්ට කියනවා අනේ රජතුමනි සමා වෙන්න, මේ වීණාව ඔය ඔබතුමාට ඇහිච්ච හඬ උපකරණ වලින් යුක්තයි. නොයේක උපකරණ වලින් කරන ලද දෙයක් ඒක. ඒක තනිව වැයෙනවා නෙමෙයි. වීණා ඔරුව නිසාද, සම නිසාද, දණ්ඩ නිසාද, උපවීණාව නිසාද, ඒ කාලේ තිබ්බ වීණාවල හැඩේ වෙන්න ඇති මේ තත් නිසාද මේ සූත්‍රයේ තියෙනවා. හතරස් දණ්ඩ නිසාද මේ සූත්‍රයේ තියෙන එක කියන්නේ. ඒ වගේම ඒ වීණාව වයන්ට පුළුවන් ඒකට සුදුසුකම් සහිත පුරුෂයෙක් සිටීම නිසාද මේ රජතුමනි මේ වීණාව වැයෙනවා. එතකොට රජුරෝ කරන්නේ වීණාව පොළවේ ගහලා, වීණාව පතුරු ගහලා විසි කරලා දානවා. මොකද රජුරවන්ට ඕන උනේ සද්දේ. නමුත් මේ සද්දේ වැයීම හේතු සහිතව සිද්ධ වෙච්ච දෙයක්. යාවතා රූපස්ස ගති වේදනා සමන්වේසති, යාවතා වේදනාය ගති සංඥා සමන්වේසති, යාචතා සංඥාය ගති. සංකාරයේ සමන්වේසති යාවතා සංකාරාණං ගති, විඥානං සමන්වේසති යාවතා විඥානස්ස ගති, තස්ස රූපං සමන්වේසතෝ යාවතා රූපස්ස ගති. මෙතන කියනවා මහණෙනි, අන්න ඒ වගේ මහණෙනි රූපේ ගති සියල්ල සොයනවා සාමාන්‍ය පුද්ගලයා. වේදනාවේ ගති සියල්ලම හොයනවා. සංඥාවේ ගති සියල්ල සොයනවා. විඥානීය ගති සියල්ලම සොයනවා. මොකද්ද මේ ගති කියලා කියන්නේ? රූපේ හොයන ඔහුට රූපය මටය, මගේය කියා, මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් ඒක සත්‍ය වශයෙන් පවතින තත්ත්වයක් නෙමෙයි. මොකද්ද ගති කියලා කියන්නේ? රූපය මමය, රූපය මගේ, රූපය මගේ ආත්මය කියලා හොයනවා. එහෙම හෙව්වට එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. රජුරු අර මේක පොදුවේ සකස් වීමේ හඬට රජුරු වශී වුණා. රජුරු වශී වෙලා සාරයක් හෙව්වා. නමුත් රජුරන්ට සාරයක් හම්බ වුණේ නැහැ. රජුරන්ට වීණාව ගෙනත් දුන්නාම මේ වීණාව ගෙනත් දුන්න නුවණැති පුද්ගලයා කිව්වේ දණ්ඩ නිසා, උපවීණාව නිසා, තත් නිසා, හතරස් දණ්ඩ නිසා, සම නිසා, වීණා ඔරුව නිසා වයන මිනිහෙකුත් හිටියොත්, මේක දක්ෂ මිනිහෙක් හිටියොත් ඒ වීණාව වයනකොට හඬ ඇහෙනවා. ඒකත් රජුරෝ හඬ නැති නිසා වීණාව පොළවේ ගැහුවා. එතකොට මේ ඒ වගේ මේ පුද්ගලයා තුල ගති වශයෙන් යාවතා රූපස්ස ගති, රූප වේදනා සංඥා සංකාර විඥාන ගති වශයෙන් එළඹ වාසය කරනවා. මොකක්ද ගති වශයෙන් කියලා කියන්නේ? රූපය මටය, රූපය මගේ, රූපේ මම වෙමි කියා යම් ගතියක් තුල බැසගෙන ඉන්නවා. නමුත් සත්‍ය වශයෙන් ඒක නුසුදුසුයි. එහෙම තත්වයක් පවත්වන්න බෑ. මේ සකස් වීම පදනම් කරගෙන, මේ ස්කන්ධයන්ගේ පහළවීම පදනම් කරගෙන, ස්කන්ධයන් පහළවීමත් හේතු සහිතව සිද්ධ වෙන්නේ. ඒවා පහළවීම තුල ඒවා පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන එක නොදකින්න නිසා මේ ස්කන්ධයන්ගේ පහළවීම තුල අත්දකින්න අත්දැකීමට මමය, මගේ, මගේ ආත්මය කියලා වශී වෙලා ඉන්නවා. ඒ තුල ස්කන්ධයන් උපාදාන වෙනවා. ඒකට පංච උපාදානස්කන්ධය කියනවා. මේ උපාදානයේ පවතින තාක්කල් භවයේද, ජාතියද,
ජරා මරණද පවතිනවා. ඒ නිසා ජරා මරණ වලින් නිදහස් වන ශ්‍රාවකෙක් මේ ස්කන්ධයන් තුල යථාර්ථයේ තේරුම් අරගෙන ස්කන්ධයන් අතහැර දැමීම වීණාවේ යථාර්ථයේ තේරුම් අරගෙන වීණාවේ රජුරෝ පොළවේ ගැහුවා වගේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ ගතිය තුල නොපිහිටා මගේ ආත්මය කියලා පවත්වන්නේ නැතුව නිදහස් වෙච්ච තැනක ඒ ශ්‍රාවකයාට අවබෝධය කරා Tamanගේ හිත පිහිටව ගන්න පුළුවන්. ඒ බඳු පිහිටුවා ගැනීමකට ඔබ හැම දිනාටම මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානින් අපි දේශනාව නිමා කරනවා.